මේ මේක නම් සුපිරියා. මේ දැක්කම නිකන් මොකක්ද වෙනවා කියන්නේ. හොඳ සැරට තියෙන රොටියක් දෙනියා සුපිරි රොටියක් මේගොල්ලොන්ගේ. අම්බෝ මේ කොහොමද නිකන් කඩේ තියෙනවා උණුන් රොටි තියෙනවා. ඒක දාගත්තා. කොහොමද? අහ. මිස්ටියක් දාගත්තා. ඊට මේ වඩේ කීයද? 10. රුපියල් 10 වඩේ එක. රුපියල් 10 වඩේ එකක් පොල් රොටියක් රුපියල් 50යි. රොටිය 50යි මේගොල්ලන්ගේ. මෙහෙට පොඩ වහිනවා. දැස්සම මෙයාගේ උණුවෙන් හොඳ සැරට කන්න හදන්නේ. මේ අම්මනේ හදන්නේ. අනිවාර්යෙන් කනවා රොටි. මේක මං හිතන්නේ කාපු එක්කෙනෙක් අනිවාර්යෙන් හොයාගෙන එනවා ඇති. හොයාගෙන ඔක්කොම හොඳ තමයි කියන්නේ. හදන විදිය අහගන්න අම්මනේ. මේ මාරයි රොටිය. ඉරානම රහයි. පොල්ලු මුදාලා හොඳට හම්බලා කරලා. මරු. ඇත්තටම සුපිරියා. මේ හරියෙන් තමයි එම යන්නේ. මේ හතු එක හොයාගෙන එනවා හැමතැනම. හතු එක කියන්නේ මේ ගෑවිච්ච තැන කන්න පුළුවන් යා. සුපිරි. ඉල්ලගෙන යනවා කට්ටිය. අවුරුදු 5ම උඩට මෙතන බිස්නස් කරේ. මමයි කරන්නේ. ඉතින් නැගිටලා එනවා හතර විතර නැගිටලා ඕක හදා ගන්නවා. හා. මෙතෙන්ටයි ලෝඩි පුච්චලා හදා. ඉවරෙන්න පිටි අනාගෙන තමයි රොටි පුච්චන්නේ. මේ වෙලාවෙම පුච්චලා දෙනවා. ආ කියන්නේ හැමතිස්සෙම මේ හැම වෙලාවෙම රස්කින්ම තමයි දෙන්නේ කාට. ෆ්‍රෙෂ් බඩු. ෆ්‍රෙෂ් බඩු රස්කින් දාගෙන එකක් කන එක න දෙක තුනක් කනවා. මේ රොටිය කෑවොත් නම් කවදාවත් එකක් කාලා ගෙදර යන්න බෑ. අනිවාර්යයෙන්ම එකක් කාපිගේ තුනක් හතරක් කාලා තමයි අනිවාර්යයෙන්ම යන්නේ. අම්මගේ අත්ගුණේ තමයි අත්ගුණේ. මොනවද දාන්නේ වඩ ඔය කරපින් දෙවි පාරේ කොච්චර ටිකක් දාලා කොටලා ඉස්සගන්න. උණු ප්ලේට් ටිකුත් ගේනවා. මෙහෙ ඉඟුරු කෑලි දාලා. සමහරක් ඉන්නවා ඉඟුරු තැම්බෙන් ටිකක් දාලානේ. කොන්නේ. ෂා. එහෙම නෑ. ඇත්තටම සුපිරි. මේ වගේ පොල් රොටියක් නම් කෑවමයි. ඔයත් කඩක් කන්න. කඩක්. මේ මොනවද? මේක නාරංගකව මේක වැඩිතර. අම්මා හදන්නේ අඟුරේ හදපුවා. කියන වචනේ තමයි ඕනේ. ආ රසයි කියනවනම් එච්චරයි. කවුරු හරි කෑමකට හොඳයි කියලා යනවනම් ඒක අපේ හිතට හොඳයි. අර ඉතින් අපිට ප්‍රශ්න එනවා පාරවල එක එක්කෙනාගෙන්. ඒකේ බාධා වලට මේකන කරගෙන යනවා සේත්. අනිවාර්යයෙන්. අම්මත් එක්ක ගේම ගහනවා. අම්මට උදව් කරගෙන. හිත පිරෙනවා නම් බඩ පිරෙනවා නම් ඒක තමයි අපේ සතුට. එන හැම කස්ටමර්කව සතුටින් ගෙදර යවන්න ඕන නේ. හිත පිරලා ඉවර වෙන්නෙත් නැහැ බඩ පිරලා ඉවර වෙන්නෙත් නැහැ. මෙයාගේ හිත පුරවන්න හරි අමාරුයි. බඩ පුරවන්න කොහොමවත් බෑ. මේ ඇත්තටම මේ රොටි ටික සුපිරියටම තියෙනවා. මේ දැන් කීයද ගාන අපේ? රොටි වලට කීකා රොටි වලට 350යි. කාරි දෙකයි 550යි. 650යි. කොල්ප 750ක් විතර දෙනවා. 750. ඔයාලා තමයි පුංචි ටැග් එකක් දෙනවා ඊට සතුටින් ඈ. හරි. මේ සතුටුයිනේ. කෑම සුපිරි. ආ එකෙන්ම සුපිරි. ආ මේක තියාගන්නද මං ගානේ වාට. හරි බොහොම ස්තුතියි බොහොම පිං. මහත්තයාට වැඩියෙන් ලැබෙන්න ඕනේ. හරි ඊටු සල්ලිත් එක්කම තියාගන්න. හරි. එහෙනම් ජය වේවා උත්සරණයි. මේ හැමදාම මේ විදිහට හොඳට දෙන්න රොටි ටික. හරි එන්න ඕනේ වෙලාවක. අනිවාර්යෙන් ජය වේවා උත්සරණයි.